පනගැහෙන හදවතට සිය පනදී රකීමින් නොහැක්කක් නොමැති වග ලොවටම කියමින් පින් බඳීවි ජාතියට ලයෙහි හොවා රකීමින් සෙනෙහසේ පුණ්‍ය ආත්‍රාවේ වැඩසටහනේ අපේ රටේ අග්‍රාමාත්‍යයන් සහ නායකයන් අවගණන අපේ ජනතාවට අපේ දින කිහිපයක් පුරාවටම මේ සලාක වතුර සහ සහල් අපි අපේ කුඩමාදු ප්‍රදේශවාසී ජනතාවගෙන් පිළිබඳව කරගන්නවා. ඉතින් ඔබ මේ දකින්නේ අද අපි පුන්නස්සිරිය සතිපොළ ආසන්නයේ තියෙන ගංවතුරේ සහ නායයන් වගේ ස්වාභාවික විපත්වලින් අවගත වෙච්ච අපේම ජනතාවෙන් අපේ ඉතුරු කරගත්ත ඒ වියල සලාක සහල් සහ වතුර මේ ලබා දෙන අවස්ථාව තමයි මේ දකින්නේ. ඉතින් මේ පුණ්‍ය කර්මයට එකතු බහදුන සියලුම දෙනාට මේ අවස්ථාවේදී ස්තුති කරන ලබනවා. ඉතින් අපි තවත් ස්ථානයකට ගිහිල්ලා අපි එකතු බහදු කරගත්ත වියල සලාකයන් අපේම ජනතාවට බෙදා දෙන්න බලාපොරොත්තු වෙනවා. බඹර බැද්ද ප්‍රදේශයේ අවතන් නුවන් සොයාගෙන ඔවුන්ට වියලි ආහාර ඒ අදාළ ද්‍රව්‍යයන් ලබා දෙන්න තදබදකාරී තත්ත්වයක් තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේලා සහ මේ සහෝදර සහෝදරියෝ මේ වැඩේ කරගෙන යන ගානට. ඉතින් මේ තවත් ස්ථානයකට හැකි වුණොත් අපි මේ බඩු බාන්න තියෙන ආකාරයට බෙදා දීම කටයුතු සිදු කරනවා. ඉතින් සියලු කටයුතු ඉතාම කිදිමත් සිදු කෙරෙමින් පවතිනවා. පනගැහෙන හදවතට සිය පනදී රකීමින් නොහැක්කක් නොමැති වග ලොවටම කියමින් පින් බඳීවි ජාතියට සුරුවන් සරණයි සියලුම දෙනාට. කුඩමාදුව ශ්‍රී සන්තිකාරාම පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන කුඩමාදුව ශ්‍රී තීරකන දහම් පාසල, කුඩමාදුව චිත්‍රකලා රංගායතනය, කිරණජලකෝ තරුණ සංවිධානය, එවැගේම නිමුවන්සල සමාජ ප්‍රතිකාර පදරම සහ හිතුල් මෝටර්ස් ආයතනය ඒකාත්මිකව සංවිධානය කරන තේදෙන සෙනෙහසේ පුණ්‍ය යාත්‍රා සහනාධාර ලෙස හතරවන ඊයරයි අදිනේ ක්‍රියාත්මක කරන්නේ. විශේෂයෙන්ම දවස් තුල අපි උන්නස්ගිරි ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන උන්නස්ගිරිය සතිපොළ භූමියේ ඒ ආපදා මධ්‍යස්ථානයට අපි සහනාධාර ලබා දුන්නා. ඉන්නතුරුව මේ ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන ප්‍රදේශවාසී පීඩාවට පත්වෙච්ච නායයන් වලින් පීඩාවට පත්වෙච්ච ජනතාවට විශාල විදිහේ සහනාධාර ලබා දෙන්න තියදෙනවා. ඒ වගේමයි විහාරස්ථාන දෙපැත්ත තවතෙන් කඳවුරු වල ඉඳපු ඒ ජනතාවට සහනාධාර ලබා දෙන්න. ඒ වගේම මේ වෙලාව තුළ විහෙර ඉදමදා කඳවුරට ඉතින් අවශේෂ දානාධාරයෙන් බදලා දෙනවා. ඉතින් ඉන්නතුරුව මේ මධ්‍යස්ථානයේ පිළිතුරු ඉදමදා කඳවුර උදාහරණ විශ්ේ මේ ප්‍රදේශයේ ආපදාවට ලක් විතර පීඩාවට පත්වෙච්ච ජනතාවට මේ සහනාධාර විසියාකාර උදව් දෙවි. අවසාන අධීරයේ රුධිරයට අද දවසේ මේ ඒවල ප්‍රධාන පිනකේතන යාත්‍රාවල ප්‍රධාන අවසාන අධීරයි අපි මේ වෙන විපක්ෂයක් මේ කටයුත්තත් එක්ක අප සමග අත්වල බඳගත් සියලුම දෙනාට ඒ චුම්ඥාන මන්දනාව වේලාවට පළ කරන කුතුම් කුලමාදුව සංවිකාරාමාධිපති
පළවැල්ලාරගම අපේ කම්බානම්බරුතු හම්බුන් වහන්සේ මේ කටයුතු අපට අනුශාසකත්වයෙන් මඟ පෙන්වීම සිදු කළා. ඉතින් වහන්සේ කොමිටුවේදී ඒකත් කරනවා. ඒ වගේමයි මේ කටයුත්ත සංවිධානය කරන තිබුණ ප්‍රමාණු ශ්‍රී රත්න දහම් පාසලේ සියලුම දෙනාට, ඒ වගේම සිතු කලා රංගායතනයේ සියලුම දෙනාට, කුඩමාදුව කිරණසිරතු කරුණ සංවිධානයේ සියලුම දෙනාට, මිනුවන්සල සමාජ සත්කාර පදනීය දෙනාටම, ඉතුල් මෝටර්ස් ආයතනයේ සියලුම දෙනාට අපේ කෘතවේදීත්වය ස්තුතියි මේ වෙලාවට අපි පළ කරනවා මේ කටයුත්ත සංවිධානය කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම මේ කටයුතු සඳහා ආධාර අනුග්‍රහ ලබා දුන්නා අපේ ප්‍රදේශවාසී ජනතාවට, ඒ වගේම අපිත් සමග සම්බන්ධ වෙච්ච බොහෝ පිරිසක් මේ කටයුතු කරන විටදී සියලුම දෙනාට අපේ කෘතවේදීත්වය පළ කරනවා. ඒ වගේම තමයි මේ කටයුතු මාර්ග අනුග්‍රහ වලින් টොප් නිවුස් සර්කේ ආයතනය නාලිකාව, ඉතින් ඒ නාලිකාවටත් අපේ ස්තුතියි මේ ලාකුඩ පළ කරන මේ කටයුත්තේ ආරම්භයේ ඉඳලා අවසානය දක්වාම අපත් එක්ක රැඳී ඉඳලා මේ කටයුතු සාර්ථක කරගෙන ඉසින් අපිට මාධ්‍ය අනුග්‍රහයේ টොප් නිවුස් සර්කේ නාලිකාව දරුවා දිනේ මේ වෙලාවට ප්‍රතිවේදීව නැති වැඩසටහනේ අවසානයේ සැලසුම් කිරීමේ අපි සිහිපත් කරන කැමැති. ඒ වගේම මේ කටයුතු වලට අපට අප සමග බොහෝ පිරිසක් අත්වල බැඳලා විශේෂයෙන්ම සහයෝගය දක්වා, විශේෂයෙන්ම මේ ප්‍රවාහන කටයුතු සිදු කර භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රවාහන පාසුකම් කුඩමාදුව ප්‍රදේශයේ නුවන් අත්තනායක මහත්මයා විසින් ලබා දුන්නා. එතුමා මේ වෙලාවට බොහොම ප්‍රතිවේදීව සිහිපත් කරනවා. ඒ වගේම අපට සුරාජ් සුපර්ලයින් ආයතනයේ අධිකතුමන් සහ සේවක මණ්ඩලය ඒ කටයුතුදී සහයෝගය දක්වා මේ ප්‍රදේශයේ නැත්නම් උන්නස්ගිරිය ප්‍රදේශයට මේ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී අපට ඒක ප්‍රදේශ කරා ළඟා වෙන්න අපට ප්‍රවාහන පහසුකම් සැලසුවා. ඉතින් ඒවත් ඒ ආයතනය සුරාජ් සුපර්ලයින් ආයතනයේ ප්‍රතිවේදීව සිහිපත් කරනවා. ඒ වගේම මේ අවසාන අධීරයේ කටයුතු සාර්ථක කිරීම සඳහා අපට වැහැර කුරුණෑගල වැහැර උදාමුදා කඳවුර අපට සහයෝගයක් දක්වලා ඉතින් ඒ නිලධාරීන් ඇතුළු සියලුම දෙනාට අපේ ප්‍රතිවේදීත්වය ස්තුති පිරිනමනවා. මේ කටයුතු සඳහා අපේ අපස්සම විශේෂ වෙලා අපට සහයෝගය දක්වලා මේ කටයුතු සියල්ල සාර්ථක කරගන්න සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් මේ ව්‍යසනකාරී තත්ත්වයෙන් නැත්නම් අරතුඩ ඇතුලේ ඡායාපත් පාලුගුණක තත්ත්වයෙන් ප්‍රකට කීදාවට අපේ සියලුම දෙනා වෙනුවෙන් නැත්නම් ජනතාව වෙනුවෙන් අපි එයට සවියක් වෙන එයට අත්ලක් සපයන මේ ගත්ත උත්සාහයට සවියක් වෙච්ච ශක්තියක් වෙච්ච හැම දෙනාම ඒ වෙලාවට නැවතත් අවසාන වශයෙන් ප්‍රතිවේදී විශේෂපත් කරමින් සියලු දෙනාට අපේ ස්තුති පුණ්‍යානුමෝදනාව විවිධාකාර මේ කටයුතු සඳහා උදව් කර උපකාර කර වචනකින් හරි සහයෝගය දක්වපු හැම දෙනාට අපේ ස්තුති පුණ්‍යානුමෝදනාව පළ කරනවා. ඒ වගේමයි නැවතත් අවතාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා මේ රට තුළ ඇතිවලා සියලු ව්‍යසනකාරී තත්ත්වයන් දුරු වෙලා හැම දිනාටම නිදුක් බව නිරෝගී භාවයේ උදා වෙන්න, ඒ වගේම රට සුවපත් වෙන්න, අපේ රටේ හැම දිනාටම සියලුම දෙනාට තරදරයකින් උපද්‍රවයකින් පීඩාවකින් තොරව තමන්ගේ ජීවිත ගත කරන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වාසනාව පිරුවන් ගණන් තුසින් සිංහාගුණ බලයෙන් දිව්‍යංගයේ රටවරණ ලැබේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.